Welcome to my page, Jenny Vicha. I think ගොඩක් අය messages එවලා අහනවා එක එක jobs ගැන මේ job එකේ demand එක කොහොමද මම plan කරන්නේ මෙහෙම study කරන්න hospitality නැත්නම් nursing dentist කෙනෙක් වෙන්න. ඉතින් මම හිතුවා මම කලින් website එක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා careers.govt.nz එක ගැන. ඒකේ තමයි ඔයගොල්ලෝ බලන්න ඕනේ. දැන් නමුත් website එක මෙන්න මේ විදිහට වෙනස් කරලා තියෙනවා. ඉතින් මවුරු name එකකට turn කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ website එකට ගිහිල්ලා මේකේ තියෙන search bar එකේ ගිහිල්ලා ඔයගොල්ලන්ට අවශ්‍ය career එක ඔයා නැත්තම් වෙන්න කවුද කැමති ඔයා එන්න ඉන්නවනම් ඉගෙන ගන්න ඔයා වෙන්න කවුද කැමති කියන එක එතන type කරොත් ඔයාට job එකේ demand එක කොහොමද job එක මේ දවස්වල New Zealand වල ඒ වගේම qualification ඔයාට level 1 එකක් තියෙනවා නම් කොහොමද ඊළඟ level 2 එකට move වෙන්නේ salary scale මේ හැමදේම මේ website එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක New Zealand වල recognized website එකක්. ඉතින් ඔයාට පුළුවන් මේකේ අවශ්‍ය හරිම details හදාගන්න කාගෙන්වත් ඉන්න ඕනේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ටයිටල් එක ඔයාගේ ජොබ් නැත්නම් ප්‍රොෆෙෂන් එක ටයිප් කරලා ඔයාට පුළුවන් ඒ අවශ්‍ය ඔක්කොම ඉන්ෆර්මේෂන් ගන්න. ඊට පස්සේ ඩිසයිඩ් කරන්න ඉගෙන ගන්න ඉන්න කෙනෙක් නම් ඒ කෝස් එක කරලා නිව්සීලන්ත එන එක තේරුමක් තියනවාද? සැලරි එක හොඳයිද? ඊට පස්සේ ඒත් එක්කම ඔයාට පුළුවන් parallel seek.co.nz එකට ගිහිල්ලා seek එකේ බලන්න කොහොමද මේ කියන තරම් jobs තියෙනවද? එතකොට මේ කියන තරම් පඩි දෙනවද? මේ හැමදේම seek එකෙන් බලන්නත් පුළුවන්. ඉතින් මං හිතුවා ගොඩාක් අය messages දාලා එක එක jobs ගැන අහනවට වඩා මෙහෙම වීඩියෝ එකක් කරලා තිබ්බොත් ඉස්සරහට මට පුළුවන් මේ වීඩියෝ එක ඒගොල්ලොන්ට send කරන්න. අනිත් එක ඕගොල්ලොන්ට උනත් ඕගොල්ලොන්ගේ යාළුවෝ එක share කරගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් demand එක ගැන අහනවා නම් jobs වල salaries ගැන අහනවා නම් නැත්නම් skill level එක ගත්තොත් low ද medium ද high skill ද ඔයගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ අපි course එකක් නැත්නම් job එකක් select කරද්දී ඉතින් මේ හැම දෙයකටම උත්තර තියෙනවා. ඉතින් අනිවාර්යෙන් comment එකක් දාන්න මොකද හේතුනේ කියලා මේ වීඩියෝ එක useful වුණාද කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකදී හම්බෙමු.